ඒක කොහොමද කොට දවසකට පස්සේ අලුත් වීඩියෝ එකක් දාන්න හිතුවා. ඔයගොල්ලෝ මේක එකතු වෙලා ඉන්නේ PR මෙගා ඉලෙක්ට්‍රොනික YouTube channel එකත් එක්කයි. අද මම ඔයගලන්ට ගෙනාවේ power bank එකක්. මේක ඇත්තටම වල multi power bank එකක්. ඒක හදන හැටි තමයි මම ඔයගලන්ට කියලා දෙන්න හදන්නේ. මේක අපිට පාවිච්චි කරන්න පුළුවන් router වලට පාවිච්චි කරන්න පුළුවන්. එතන යන POTV line එකක් 12 watt ගන්න පුළුවන්. ගොඩක් දේවල් පාවිච්චි කරන්න පුළුවන්. අපිට CCTV කැමරා වල කැමරා check කරගන්න, ඒකට ගන්න ampere range එක check කරගන්න, ampere කොච්චර ගන්නවද, අපිට කොච්චර ළඟ පාවිච්චි කරන්න පුළුවන්ද, ඒ වගේ ගොඩාක් කර්ම වලට හදා ගන්න පුළුවන් multi function තියෙන power bank එකක් ගැන තමයි විස්තර කරන්න යන්නේ. අපි අද බලමු අවශ්‍ය කරන දේවල් හදා ගන්න. බැටරි අය ඔක්කොම ටික දාලා තියන්න මේ වගේ කේස් එකක් ඕන වෙනවා. ඔන් ඔෆ් කරගන්න ස්විච් එකක් ඕන වෙනවා. normal DC jack එකක්. fuse එක පාවිච්චි කරනවා හරිසි short එකක් අනිත් බඩු වලට හරිය නොවෙන්න. 12 watt BMS එකක් පාවිච්චි කරන්න වෙනවා. මේක නම් අරන් තියන්නේ ampere 20. සාමාන්‍යයෙන් ගොඩනගන කොලේ හොයාගන්න පුළුවන්. තාඩුම් වලට ගන්න පුළුවන්. ඒ වගේම මීටර එකක් පාවිච්චි කරන මේකේ. මේකේ voltage ampere එක පෙන්නනවා අපිට කොච්චර කරන්ට් එකක් ගන්නවද අපි පාවිච්චි කරන බඩු වල. ඒ වගේම බැටරි. මම මේකට අරන් තියන්නේ 3.7 lithium ion battery. හොඳ බැටරි තෝරගන්න වීඩියෝ එකක් මම උඩින් දාලා දෙනවා link එකක්. ඒකෙන් ගිහලා බලන්න හොඳ බැටරි එක තෝරගන්නේ කොහොමද, ඒව චෙක් කරගන්නේ කොහොමද කියලා. ඒ වීඩියෝ එක උඩින් දාලා ඒකත් බලන්න. අපි දැන් මේ ටික හම්බ ගන්න හැටි බලමු. කොහොමද මේ බැටරි බැංක් එක නිවැරදිව හදාගන්නේ කියලා. ඉතින් මේ බොක්ස් එක අරගෙන මේ බොක්ස් එකේ මේ මීටර එක පේන විදිහට මීටර එකකට බස්සන්න හදා ගන්න ඕන අපි. මේක තියලා ඇඳගෙන මේක මුලින්ම අපි කපා ගන්න ඕන මීටරේ දාගන්න පුළුවන්. ඒක කපාගෙන බලමු කොහොමද කියලා. හරි අපි දැන් මොන කපාගෙන ආවා මේක. නැත්නම් වීඩියෝ එක දික් කරනකොට අපිලා කපන්න දෙන්න වෙලා නේද? අපි දැන් බලමු මේක කොහොමද මේ සර්කිට් එක ඒතකොට දාගන්නේ කියලා. මම මෙතන DC jack එකටයි power on switch එකට තවදක් ඒ වගේ විදිහගෙන ආවා. අපිට ලේසි වෙන්න. මේකේ මේ voltage එකයි ampere එකයි මේ යටපැත්තට හිටින විදිහට මේක set කරගන්න ඕන. මේ වගේ හොඳ තද වෙන්න. හරි. ගානට හිර වෙන්න දාගන්න ඕනේ. ඔකට කපා ගන්නකොට ගානට කපා ගන්න. ඔය කපන එක පොඩ්ඩක් හිටගෙන උනා. අස්සන්ට කපා ගන්න. මේ DC jack එක හයි කරමු. මේකෙන් තමයි අපි ඉන්පුට් දෙන්නේ සහ අවුට්පුට් එක ගන්න දෙකම කරන්නේ. අපි මේක තමයි jack එකෙන්. ඒකම දෙයක් පාවිච්චි කරන්නේ බැටරි charge වෙන්නේ ඉන්පුට් එක දෙන්නේ මේ jack එකම තමයි. ඉංග්‍රීසියෙන් on off switch එක මෙතනට දාලා අපි on off switch එක දාලා තියෙන මෙතනට මම දැන් මේ බැටරි තුනයි පාවිච්චි කරන්නේ 12 watt හදා ගන්න ඕන නිසා උරන්ට කැමති නම් මේක බැටරි 6ක් 12ක් 18ක් 21ක් ඒ වගේ උකුල හදා ගන්නත් පුළුවන්. ටික ලොකු දෙයකට පාවිච්චි කරනවා නම් මේ BMS එක ampere එක වැඩි එකක් දාන්න. මේක නම් ampere 20. කොහොනේ පැය 3-4ක් පාවිච්චි කරගන්න පුළුවන් router එකක් නම් මේ ක්‍රමයේදී. මම මේක multiple කියලා කිව්වේ අපි මේක තව වැඩ දෙක තුනකට පාවිච්චි කරන්න හදන්නේ. අපිට ගන්න කරන්ට් එක ampere range එකකින් බලා ගන්න පුළුවන් කොච්චරද හදාගන්නේ කියලා. හරි අපි දැන් මේ ටික අම්ලගෙන ඉවරයි. අපි දැන් මේක පාස් ගන්න හදන්නේ. හරි අපි දැන් මුලින්ම BMS එක හයි කරගමු බැටරි තුනට. මාරන් තියෙන 3.7 බැටරි තුනක් ඉඳලා 12 watt හදන්න අනිවාර්යෙන් බැටරි තුනක් පාවිච්චි කරන්න වෙනවා. මුලින්ම මේකේ තියෙන රබර් කෑල්ල අයින් කරගන්න ඕන. හැමතිස්සෙම සීරියස් තමයි මේක වුණන්නේ. මේකේ ධන ඉදිරින පැත්ත. ඊට පස්සේ මේකේ ධන පැත්තට තමයි සම්බන්ධ වෙන්න ඕන.
මිනිස්සු දැනට මාරු කරගන්න එපා. එහෙම නැත්නම් මේ බැටරි පුරන්න පුළුවන්. මේ බැටරි එක නෙමෙයි මේක ඇවිල්ලා ටිකක් සංකීර්ණයි. පාර ෂොට් කරගන්න නැති හොඳට පාස ගන්නවා. Dia ni pun tak parah. ගානට අල්ලගෙන පාස ගන්න. මේසුල තුලින් තියාගත්තත් කමන්නේ. කපලා දාතයි. මේ නේද උදේට පැස්සෙන්න ඕනේ. ගොඩක් වෙලා තියාගෙන ඉඳලා බෝත් එක තියාගෙන හිටියොත් එහෙම මේ බැටරි සවුත් වෙන්න පුළුවන්. ටික වැඩි උමත් අග්‍ර ටික පොඩ්ඩක් කපලා අඩු කරගන්න ඕන. පේනවද දැන් ඒගොල්ලන්ට? මම බොක්සර් බස්සන්න ඕනින්ද මේම පාස ගත්තේ නැත්නම් සීරියස් පාස ගන්න පුළුවන්. බොක්සර් දාගන්න ලේසි මේම පාස ගත්තාම. දැන් තියෙන BMS එකට සප්රේට් එක දෙන්න තමයි. මේ පැත්තේ ඍණාග්‍රය, පැත්තේ ඍණාග්‍රය, මේ පැත්තේ ධනාග්‍රය. අපි දැන් බලමු මේ බැටරි හදාගත්ත පැක් එකේ වෝල්ටේජ් එක කොච්චරද කියලා BMS එකට අමුණන්න කලින්. මල්ටිමීටර් වලට පේනවා ඇති කියලා හිතනවා. මේ පැත්තේ ඍණාග්‍රය. ඒක ධනාග්‍රයට දුන්නාම වෝල්ටේජ් 12.2ක් තියෙනවා. ඔයගොල්ලන්ට පේනවද? අපි ඒක චෙක් කරගන්නකොට මල්ටිමීටර් එකේ වෝල්ටේජ් එකට දාලා තමයි චෙක් කරන්නේ. හරි අපි මේකට වයර් කැලිටිය පාස් කරන බලමු. දිගයි කම්බිය. මේ වැඩ කරද්දි කොහොම වෙලාවකත් මේ බැටරි ටික ටික ෂෝට් කරගන්න එපා. ෂෝට් වුණොත් මේක පුරන්න පුළුවන් බැටරිය. මොකද බැටරි වල කරන්ට් එක charge වෙලා තියෙන්නේ. අලුත් බැටරි අරන් තියෙන්නේ. නිසා වල වැඩ කරද්දි කල්පනාවෙන්
ඍණාග්‍ර සම්බන්ධ කරගමු. වයර් එක දිග වැඩි අපි වයර් එක ගන්න BMS එකට අම්න ගන්න ඕනේ නේද? ඔයාලා වීඩියෝ එක ස්කිප් නොකර බලන්න. නැත්නම් ඔයාලන්ට මේක තෝරගන්න බැරි වෙනවා කොහොමද හරියට මේක පැස් වෙයි කියලා. මොකද අග්‍ර දෙක දණුවට මාරු වුණොත් එහෙම BMS එක පිච්චෙන්න පුළුවන්. දිග වැඩි මට කපලා ලයින් කරගත්තා. අපිට තියෙන නිවැරදි විදිහට මේක BMS එකට සම්බන්ධ කරගන්න. මොකද BMS එක සම්බන්ධ කරනකොට රින පැත්ත ඉඳලා තමයි මුලින්ම අපි යමුණගෙන යන්නේ. මොකට පෙන්වන්න කොහොමද කරගන්නේ කියලා. හරි. අපි දැන් මුලින්ම මේකට පොඩ්ඩක් ENT සෝල්ව් කරගන්න ඕන. මේක හැමතිස්සෙම BMS එකේ රින එක ඉඳලා තමයි පාස් එකගෙන යන්නේ. මේක නෙගටිව් වයර් එක. ඊට පස්සේ ධන ලයින් එක මේක 4.2 8.4 එක මෙතන ලයින් එකට 12.6 එක මෙතනට දෙන්න. මේ දෙකට තමයි අපි ඉන්පුට් සහ අවුට්පුට් දෙකම ගන්නෙ මේ BMS එකේ. අපි මේ විදිහට පාස් ගන්නවා. අනිත් අග්‍රය දෙන්නේ අපි මේ රින එක දීලා ඊට පස්සේ මේ පැත්තෙන් ධන ලයින් එක තමයි 4.2 වලට දෙන්නේ. මේක පිළිවෙලට අම්ම ගන්න ඕන. අතරින් පතරින් පාසන්න එපා. ඒ වුණොත් BMS එක සවුත් වෙන්න පුළුවන්.
හරි ලේසි. මම කාඩ් එකකින් ෆොටෝ එකක් දාන්නම්. ඒක බලාගෙන ඔයගොල්ලන්ට පුළුවන් හරියට උම ගන්න. මේ විදිහට තමයි මුණ ගන්න තියෙන්නේ. අපි අන්තිමට මුණට පස්සේ මේ දෙකෙන් හරියටම වෝල්ටේජ් එක ඉන්නවනේ අපි ඒක මීටරෙන් චෙක් කරලා බලමු වෝල්ටේජ් හරියට එනවද කියලා. ඍණාග්‍රේ එන පැත්තට ධන ක්‍රොප් එක ධන පැත්තට දීලා බලන්න. 12.26ක් තියෙනවා. ඉන්න බල්බ් එකකින් චෙක් කරලා බලමු. මං ගාව තියෙන්නේ 24 වෝල්ට් එකක්. මං ඉලෙක්ට්‍රික් වලට එකකට පාවිච්චි කරන එකක්. අර වෝල්ටේජ් වැඩියෙන් තියෙනකොට බල්බ් එක පිච්චෙන ප්‍රමාණය අඩුයි. ඒකම එකක් පාවිච්චි කරන්නේ. චෙක් කරලා බලමු ලයිට් එක පත් වෙනවද කියලා. හරි. ඔයගලන්ට පේනවා බල්බ් එක පත් වෙනවා. ඒ කියන්නේ කරන්ට් එක එනවා. අපි හදාගත්ත සර්කිට් එකට අමුලගෙන බලමු කොයි විදිහටද වැඩ කරන්න කියලා. මේ විදිහට පාසන් ඉවරයි. ඩබල් ටේප් එකක් ගහ ගන්න ඕනේ මෙන්න මේ ආකාරයට. ඒකට BMS එක ෂෝට් වෙන ප්‍රමාණය අඩුයි. මේ විදිහට ගලවමු. හරි මම මේක අලව ගත්තා. ඉතින් වයර් දෙක පාස් කරගෙන බලමු. ධනයක සුදු වයර් එකටයි ඍණ වයර් එක කළු වයර් එකට පාස් කරනවා. හරි. එතකොට BMS එකේ මේ යන්නෙත් නැහැ. මේකත් හරිය විදිහට තියෙන මේ විදිහට තමයි පාස් කරගෙන තියෙන්නේ. මේකෙන් අවුට්පුට් එක ගන්නත් පුළුවන්, charge කරන්නත් මේ දෙකම දෙන්න පුළුවන්. අපි මේක ඇතුළට දාගෙන power connection ටික දෙන්න තමයි තියෙන්නේ. හොඳට බලන් ඉන්න එක පාස් වෙන විදිය වරද්ද ගන්න එපා. मेरे फ्यूज का पाविච්චි කරනවා කොහෙද තනක ෂොට් එකක් ආවොත් එම් දෙන ඉන්පුට් එකේ අවුට්පුට් එකේ හරි ඒක ප්‍රොටෙක්ෂන් වෙන්න. ඒක DC ඉන්පුට් එකේ ධන පැත්තට තමයි ඒක පාස් කරන්නේ. කරගෙන අපි සර්කිට් එකේ ධන පැත්තට තමයි සප්ලයි සම්බන්ධ කරන්නේ.
මේක වීඩියෝ බලාගෙන ඔයගොල්ලෝ මේක පාස් කරන හරිය විදියට සර්කිට් එක ඇම්පියර් මීටර් එකේ තියෙන රින වයර් එකයි කරන්ට් එක දැන් රින් ලයර් එක දෙකකට සම්බන්ධ කරගන්නවා මම. BMS එකේ රින වයර් එකත් දෙකට සම්බන්ධ කිරීමක් කරගන්න ඕනේ. මේ වගේ රින වයර් එක සම්බන්ධ කරගෙන ඒක ටේප් කරගෙන යමු. මේකෙම රතු වයර් එකෙන් තමයි මේ මීටරේට පවර් එක යන්නේ. මේ කහ වයර් එකෙන් තමයි වෝල්ටේජ් කොච්චරක් තියෙනවද කියලා මෙජර් කරන්නේ. ඉතින් දෙක මේකට සම්බන්ධ කරගන්නවා. මොකද මම හදලා තියෙන පැක් එක 12 වෝල්ට් එකක්. අපිට ඇම්පියර් වෝල්ටේජ් කොහොමද 12 තමයි බලා ගන්න ඕනකම තියෙනවා. මම ස්විච් එකට සම්බන්ධ කරගන්නවා. DC jack එකේ පැත්තට සම්බන්ධ කරන්නේ මේක දැන් ලයින් එක. මේකෙන් අවුට්පුට් එක කොච්චරක් යනවද කියලා බලා ගන්න පුළුවන් වෙන්නේ මේක සම්බන්ධ කිරීම. සර්කිට් එකේ තියෙන රෙජිස්ටර් එක. මේ රෙජිස්ටර් එක තමයි මේක කරන්ට් එක යන්නේ. සර්කිට් එක අමුණගෙන ඉවරයි. මේ විදිහට තමයි අපේ සිස්ටම් එක යන්නේ. ස්විච් එක දාලා බලමු. හරි. වෝල්ටේජ් එක ඇම්පියර් එක උන්ට පෙන්නනවා. වෙන කඩාගෙන ඉවරයි. මේක පේන හයි කරගන්න තියෙන්නේ. මේක පේන හයි කරගෙන ස්ක්වන දෙකකින් මේක හයි කරගන්න පුළුවන්. හතරක් දාගන්න පුළුවන්. මම මෙතන දෙකක් වෙන යූස් කරන්නේ. අපි දැන් මම කරන් බලමු කොහොමද කියලා. ඒගොල්ලන්ට මම හිතනවා පේනවා කියලා. පල්ලෙන් පෙන්නන්නේ ඇම්පියරේජ් එක. ඉතින් පෙන්නන්නේ වෝල්ටේජ් එක. අපි දැන් බලමු මේකට මේ කරන්ට් එක අවුට් කරනකොට කොහොමද ඇම්පියරේජ් එක ගන්න හැටි පෙන්නන්නේ කියලා. मेरे में जैक एक पाउच करना इसी जैक का यार 24 वॉल्यूम देगा.
ඔයාලට පේන එක දැල් වෙනවා. මිලි ඇම්පියර් 700ක් තමයි ගන්න. ඇම්පියර් එකක් ගන්න නැහැ. මිලි ඇම්පියර් 700ක් ගන්න මේ වෙලාවේ බල්බ් එකට කරන්ට් එක. මේ වගේ වට ඉලෙක්ට්‍රොනික ප්‍රොජෙක්ට් වලට මේක හොඳට පාවිච්චි කරන්න පුළුවන්. මේක ඉන්නේ වෝල්ටේජ් DC 12 වොට්. අපි වෙන මොනිටර් එකෙන් චෙක් කරලා බලමු වෝල්ටේජ් කොච්චර යනවද කියලා. තොරදේශම 2.3යි මේ මීටරේ ගානයි අපි හදාගත්ත එක මීටරේ දෙකම එකම වෝල්ටේජ් එක තියෙන්නේ. අපිට මේක charge කරගන්න ඕන නම් මෙතනින්ම charge කරගන්න පුළුවන්. 12 වොට් ඇම්පියර් 3ක් විතර වගේ charger එකක් දෙනවා නම් වඩා හොඳයි. මේ වගේ තවත් වීඩියෝ එකකින් නැවත හමු වෙන්නම්. අපේ channel එක subscribe කරලා අපි සමග එකතු වෙලා ඉන්න. ඉන්නම්. bye.